දැන් හොක වැටේ බං අල්ලගන්න අඩු අල්ලපන් වැටේ අඩු. ඒතරම් වැස්ස එළි වෙනකන් වැස්සා ඔෆිස් යන්න තමයි හදන්නේ. ඉතින් අද පොසොන් පොයේ කියලා අපිට මොකක් නැහැනේ. ඉතින් අපි ඔෆිස් යනවා. ඒක ඔෆිස් යනකොට ගොඩාක් දුකයි. ඒකට මොකක්ද දන්නවද හේතුව? අද ඉතින් දන්සල් තියෙනවා. ඉන්න තැන ළඟම තියෙන දන්සල්ටවත් යන්න වෙදියන්නේ ආසම එක අයිස්ක්‍රීම් යන්න වෙන්නේ නැහැ. මොනවා කරන්නද ඉතින් ඔෆිස් යන්න ඕනි. වත්තේ ගෙදර හන්දියේ තව චුට්ටක් දුරට එද්දීම වත්තේ ගෙදර හන්දියේ තියෙනවා අයිස්ක්‍රීම්ලු. අයිස්ක්‍රීම් වුණාට යන්න විදියන්නේ අද පාරේ මිනිස්සුත් නැහැ. මං හිතන්නේ කට්ටියම අද හොඳට රෙස්ට් කරනවා. අපිට රෙස්ට් එක නැහැ. අපි වැඩ විනාඩි 15ක් විතර පාරේ වරංගට එක බස් එකක්වත් නැහැ. බලන් ඉල්ල හෝම ගම් බස් එකක් ආව නැග්ගා. නැගී ගාම කොන්දොස්තරය කෑ ගහනවා ටිකට් ගනින් කියලා. මොනවා ලස්සන බස් එක හැබැයි. ඊට පස්සේ ඉතින් ටිකට් අරගෙන ඇවිල්ලා යුනියන් ප්ලේස් එකෙන් බාහින තමයි හදන්නේ. බැහැලා යන ගමන් කල්පනා කරා අම්බෝ අදත් පහින්න වගේ තමයි තියෙන්නේ කියලා හොඳට මඳුරු කරලා තිබ්බේ. මේ ඉතින් මාම පේනවනේ තාම නිදිමත යන්නේ. මඩි ආට පේනවද මේ මොකද්ද බිල්ඩින් එක කියලා? දන්න කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් කරන්න. මං ඉතින් එතන බිල්ඩින් එකේ පිටිපස්සේ තමයි ඉන්නේ. පින්බර පොසන් පොයක් වේවා ඉතින්. ඕන් ඉතින් ළඟ දන්නම නැතුව ළඟට මාව. ගෙදර කවුද? මං ආවෝ. ගෙදර කවුද? අට්ටු කරා ඔන්න සිකියුරිටි අංකල් දොර ඇරියා. සිකියුරිටි කට්ටියද මාරු වෙලානේ. මෙයා බලනවා කවුද මේ ඇවිල්ලා ඉන්නේ කියලා. ඉතින් මට ID එක දෙන්න කිව්වා. ඉතින් මම අමාරුවෙන් අසතිබ්බ ID එක ඇදලා ගත්තා. ID එකකින් එක්කෙනාමලු මමත් ආයෙන යන්න කියලා. ඉතින් කිව්වා ඔන්න ඉතින් ඔෆිස් එක ආයතොලටම ආවා. ආවා කිව්වට ඉවර වෙන්නේ නැහැ. ෆින්ගර්ප්‍රින්ට් එකක් ගහන්න ඕනි. ඉල්ලනේ. හරි. ආවා කියන්නේ ඉතින් ගහන්න තියෙන එකම ලකුණ තමයි ෆින්ගර්ප්‍රින්ට් එක. ගැහුවා ඒක. දාන්දා. ඒකත් ගහලා ඉතින් අතට ලිෆ්ට් එක ඉතින් අපේ මන්දගාමී කෝච්චියක් ඔය. ඉතින් මම අතට ලිෆ්ට් එකේ යන්න කැමති නැහැ. එළිය ලිෆ්ට් එකේ යන්න. එළිය ලිෆ්ට් මොකද මම 4 වෙනි තට්ටුවට තමයි යන්න ඕනේ. මේ ලිෆ්ට් එකේ එළියෙම ගියාම 4 තමයි නවතින්නේ. ඒක වාසි මොකද මැද ලිෆ්ට් එකේ ගියොත් එම 1 2 3 ඔක්කොම නවත්තන. ඉතින් මේ මාම වෙලාවක ට්‍රැක් ගණන් ගන්න එපා. ඉතින් අපි ලිෆ්ට් එක ඔබලා ලිෆ්ට් එක නිකන් බලන් ඉන්නවා. මේ දවස්වල යන කතා ටික තමයි අර දොර දාලා තියෙන්නේ. ඔයාලට පේන්නේ නැතුව ඉතින් මට ළඟ ගන්න අමතක වුණා.